අයිබෝවන් අපේ ගෙදර කිචන් YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මං අද සූදානම් වෙලා ඉන්නේ වෙරළු අච්චාරුවක් හදන්න. ඉතින් මං දන්නවා ඔයගොල්ලෝ හැමෝම වෙරළු අච්චාරු කන්න ගොඩක් ආසයි කියලා. ඒ වගේම තමයි මේ දවස්වල අපිට ගොඩක් වෙරළු හොයාගන්න පුළුවන්. වෙරළු ගස්වල ගොඩක් මේ දවස්වල ගෙඩි හැදෙන කාලේ. ඉතින් මේකට මං අද අරන් තියෙන්නේ ඉදුණු වෙරළු. ඉතින් ගොඩක් අය අමු වෙරළු තම්බලා අච්චාරු හදනවා. හැබැයි මම මේ ලෑස්ති ඉදුණු වෙරළු වලින් තමයි මේ අච්චාරුව හදාගන්න. ඉතින් මම මුලින්ම වෙරළු ගෙඩි ටිකක් අරගෙන ඒ ටික හොඳට සෝදලා තියෙන්නේ, නැටි කඩලා ඉවත් කරලා සෝදලා අරගෙන තියෙන්නේ. ඒ වගේම මම භාජනයක් මේ විදියට සූදානම් කරලා තියෙනවා. මම අරගෙන තියෙන්නේ මැටි භාජනයක්. ඉතින් අපි මේකට වෙරළු ටික දාගනිමු. ඉතින් මම ඔයගොල්ලන්ට ආයෙත් මතක් කරනවා මම මේක භාජනී වගේම වෙරළු ටිකත් කලින් සෝදලා අරගෙන තියලා තිබුණේ. මොකද අපි මේකට විනාකිරි එහෙම එකතු කරන නිසා මම ඒකට වතුර එකතු කරන්න කැමති උනේ නැහැ. දැන් මම මේකට මුලින්ම මිරිස් කුඩු තේ හැඳි දෙකක් වගේ එකතු කරනවා. ඒ වගේම ලුණු ඒත් තේ හැන්දක් වගේ තමයි එකතු කරේ. ඉතින් අපි මේකට අබ කුඩු ටිකක් එකතු කරන්න ඕනේ. හැබැයි මේ වෙලාවේ මං ළඟ අබ කුඩු නැහැ. ඉතින් මම මේ වෙලාවේ අබ පේස්ට් එකෙන් ටිකක් තමයි එකතු කරගන්න ලෑස්ති. ඉතින් අබ කුඩු එකතු කරගන්නකොටත් ඒකත් තේ හැන්දකින් එකක් විතර එකතු කරගන්න. දැන් අපි මේකට සීනි එකතු කරනවා. සීනි හැඳි 3ක් විතර එකතු කරන්න ඕනේ. සීනි මේස හැඳි 3ක් විතර එකතු කරගෙන මේකට තව විනාකිරි පොඩ්ඩක් එකතු කරන්න ඕනේ. විනාකිරි මම එකතු කරන්නේ තේ හැන්දක විතර ප්‍රමාණයක්. ඉතින් මම විනාකිරි ටිකත් එකතු කරනවා. ඉතින් මේ තියෙන මම එකතු කරපු විනාකිරි එක ඉතින් මේක පොඩ්ඩක් අත තද කරලා